बाबा නැගිටින්නකො ඔෆිස් යන්නත් තියෙනවා ලෝජි නැගිටිනවකෝ අරනින් දාන්න මේ කද්දනේ මේ මනුස්සගේ ෆෝන් එකේ හදිසියට කිසිම දෙයක් බලන්න විදියක් නැහැ නේ. ලෝඩ් වෙන්නේ නැහැ නේ අකෝ. මේක ෆෝන් එකක්ද නැත්නම් 154 බස් එකක්ද පුදුම ස්ලෝනේ. බබා ඔයා නැගිට්ටද? කොයිද නෙගියේ මම කෝල් කරනවා ෆෝන් එකත් ඕෆ්. ෆෝන් එකේ බැටරි රෙඩ් වෙලා ෆෝන් එක ඕෆ් වෙලා බබා. ෆෝන් එක ඕෆ් වෙලාද නැත්නම් ෆෝන් එක ඕෆ් කළාද? ඔයා ඕන එකක් හිතා ගන්න බබා. හැමදාම ඔහොමයි. ඔයාගේ ෆෝන් එක ඕෆ් වෙනවා. අක්කරි හොරයක් තියෙනවා ඔයාගේ නම් හොඳේ. අක්කේ ඔයාට පුළුවන් අයියාගේ හොර ඔක්කොම අල්ලගන්න හරියට ෆෝන් එක කරන් දුන්නොත්. අයියෝ චූටි. ඒකට ලොකු ගාණක් යනවනේ. ZTE Blade V50 design ෆෝන් එක කරන් දෙන්නකෝ. දැන් ලංකාවේ තියෙන හොඳම සහ අලුත්ම ෆීචර්ස් තියෙන ෆෝන් එකනේ. වැඩි ගාණකුත් නැහැ. මාත් ගත්ත එකක්. කොබලන්න. ZTE කියන්නේ කොහොමද? ඒ කාලේ ගම්ම සුපිරි ෆෝන් බ්‍රෑන්ඩ් එකක් නේ. හායි යාළුවනේ. ඔන්න ඔයාලට TRC approved 1 year single warranty එකක් ලැබෙන සුපිරිම features තියෙන ෆෝන් එකක් සාධාරණ මිලට ගන්න ඕනේ නම් ZTE Blade V50 design ෆෝන් එක ගන්න. dynamic RAM එක නිසා ෆෝන් එක slow වෙන්නේ නැහැ. 50 megapixel AI triple camera එක නිසා ලස්සනට ෆොටෝස් ගන්නත් පුළුවන්. මිලියම්පියර් 5000ක බැටරි එක නිසා charge එක වැඩි වෙලාවක් තියාගන්නත් පුළුවන් සහ තවත් features ගොඩක් තියෙනවා. single showrooms වලින් හරි island wide dealers ලාගෙන් හරි මේ ZTE Blade V50 design ෆෝන් එක ඔයාලට මිලදී ගන්න පුළුවන්. දැන් දනේ එන්නේ. අවශ්‍යතා. ඒක නෙමෙයි. කොහොමද මම ඔයාලට අලුතින් අරන් දුන්න ෆෝන් එක? අද මැච් එකේ ෆොටෝ ටිකක් ගත්තා. සුපිරිය. ඔන්නේ ඇත්තද? මේ ඔයා අද හරි ලස්සන. අපි මෙහෙම ෆොටෝ එකක් ගමුකෝ අපි දෙන්න. කවුද මේ සුදු මැණික? කවුද මේ? මන් දන්නේ නැහැ මන් දන්නේ. දැන් නැත්නම් මොකද මේ නමත් සේව් කරලා ෆොටෝ එකක් දාගෙන තියෙන්නේ? අය වගේ දෙන්නේ. ෆෝන් එකක් අරගෙන යනවා ගෙදර ගිහින්. යන්නකෝ. නෑ යනවා මට මොකද යන්න. සුදුමෙන් වෙරිද්දස් හවුද? ජොසියා ජමල් පොඩ්ඩක් වැඩි වෙලා මේ උබේ ෆෝන් එකයි මගේ ෆෝන් එකයි මාරු වෙලා ඒක කියන්න තමයි මම මේ වයිෆ්ගේ ෆෝන් එකේ උඹට කෝල් එකක් ගත්තේ මචං උඹත් ඇයි බං ZTE Blade V50 design ෆෝන් එක අම්ම ගත්තා Dude, if you're bad, I'm your dad. මේකේ ඊනේ ලයිටර් එකක් පත්තු කළ මොනවද කිව්ව නේද? අනේ දෙයනේ වැරදි මොනවට හරි පුරුදු වෙලාද කොහෙද? ඒ මොන පරම්පරාවම ඉවරයි දෙයනේ. මේ කිව්වනම් අතටම අල්ල ගන්න ඕනේ. හැමදාම දහම් පාසල් යන්නේ මම ඕක කරන්නද? මේ ඉද්දි කාටවත් පේන්න අරන් ඉන්න එපා. දන්නවනේ බඩු අලුත් නිසා වටේම ඉන්න උන් ටික උස්සන්න පුළුවන්. Dude, if you're bad, I'm your dad.
නම් බලන් ඉන්න හොඳ දෙයක් නෙමෙයි. කවුද මේ ඩූඩ් කියන එක? ඩූඩ්. කාර් එකේ. එන අමාරුවෙන් හිටියේ. ඊයේ ගැහුවට පස්සේ ගැහුවේ නෑනේ. අම්මේ මම පොඩ්ඩක් ජොසියාගේ කාර් එක තියෙන පැත්තට යනවා. එයාගේ කාර් එකේ අමුතු සද්දයක් එනවා ඒක බලන්න. කාර් එකේ සද්දයක්. මං හිටියේ බඩුත් එක්ක හොරු අල්ලගන්න. කොහර ඩූඩ් කියන එක? ඇන්ටි මේ ඩියුඩ් මේ කොල්ලෝ if you're back I'm your mom. ඒක මතක තියාගන්න හොඳේ. අයියෝ අම්මේ ඩූඩ් කියන්නේ මිනිහෙක්ට නෙමෙයි. මේ තියෙන ලංකාවට අලුතින්ම ආපු ගෝලි සෝඩා එක. ඩූඩ් ගෝලි සෝඩා. එතකොට උඹ අර මහපට ඇඟිල්ලෙන් ලයිටරයක් පත්තු කරනවා වගේ ඇක්ෂන් එකක් දැම්මේ ඈ? අයියෝ අම්මේ ඒ ඩූඩ් ගෝලි සෝඩා එකේ මූඩිය කඩන විදිය. එහෙම ගත්තා මහපට ඇඟිල්ලෙන් ඇතුළට දැම්මා. යුවා. මෙන්න අම්මා ආසම නළුව රජිනිකාන්ත ඉන්න ඩූඩ් ගෝලි සෝඩා එක. අනේ රජිනිකාන්ත මහත්තයා. ඔන්නේ යාළුවනේ අද කියන්නේ ලංකාවට අලුතින්ම ආව ඉන්ටර්නැෂනල් ඩ්‍රින්ක් එකක් ගැන. මේ තමයි ඩූඩ් ගෝලි සෝඩා. මේකේ තියෙන ස්පෙෂල්ම දේ තමයි මෙන්න මේ මූඩිය කඩන විදිය. ඩූඩ් ගෝලි සෝඩා රස අතකින් එනවා. ඔයා කැමතිම ටැමිල් ඇක්ටර්ස්ලා මේ බොටල් වල ෆීචර් කරලා තියෙනවා. ඔයා ඩූඩ් ගෝලි සෝඩා එකක් ගැම්මට කඩලා බීලා බලන්න. if you are bad I am your dad. අම්මේ උයන් නැද්දානේ. උඹට ඕනගේ උයපන්. මොකද්ද මේ ඔයාට වෙලා තියෙන්නේ? if you're bad I'm your mom. මේ අර චනුටි දැන් රිටයර් වෙලාද? ඒකේ මැරිලා. මන් දන්නේ නේ. මං දැනගත්තේ පස්සේ. අපර ආගේ හොඳ ගෑණි. අපෝ ඕකිගේ ඇති හොඳක් නෑ. ඒකේ මැරිලා නෑ. මං ඔව්වේ දැන් ඕවා විස්තර වගේ. अंकल नौतन पड़ो. हेलो अम्मे आई बंग मी උඹට ෂුවර් නේද චූටියෝ? අයියෝ අම්මේ මට 100ක් ෂුවර්. හරි හරි මේ එහෙනම් ඉක්මනට ගෙදර වරෙන්කෝ. අපි දෙමු මරු වැඩ. අම්මේ කියන්න. අනේ දුවේ උඹ හොඳින් නේද මගේ වස්තුවේ? මොකද අම්මේ මේක පාටම ආදරෙන් කතා කරන්නේ. ගෙදරින් එනකොටත් අපි දෙන්නට හොඳටම බැන්නා නේද? අනේ රත්තරන් මං ඉතින් ඒ ආදරේට නිබං. හරි හරි. මම මේ අම්මා කිව්ව බට් ටිකත් අරගෙන අපි දෙන්න එන ගමන් කන්න ආවා. හරි හරි එහෙනම් ඔන්න පරිස්සමින් කන්න ඕනේ හිර කරගන්න බෑ. අපේ රත්තරන් බෑනගේ වියදුරු දැතට දෙවි පිටයි. මොකක්ද නේ අපේ අම්මට එකපාරටම වෙලා තියෙන්නේ. සුමනෝ අපේ කීට කතා හදපු උඹලට දැන් අඬන්න වෙන්නේ යෝ. අනේ ඉතින් නංගී මමනේ අපේ කෙල්ලගේ පස්සෙන් ඉඳලා ඔය හැමදේම කියලා දුන්නේ. ඒකී හරි ආසයි අච්චාරු වලට. ඕ අක්කේ. සර්ප්‍රයිස්. අනේ වෙන්න අපේ ගෙදර වාසනාව ඇවිල්ලා. ඔන්න බෑනෝ මගේ අතින් වැරද්දක් වුණා නම් සමා වෙන්න ඕනේ මට. මේ මොකද මේ වෙරළු අච්චාරු මේ ඇඹුල් තියල් පොඩි ළමයින්ගේද මේ මොකද මේ
ඇයි බං උඹලා දෙන්න තුන් දෙනා වෙන්නේ කවද්ද කියලා මගෙන් ආපු හැමෝටම මං කෝල් කළා කිව්වා ආයිත් නෑ ඇඬෙන්න ඈ මොනවද අම්මා කිව්වේ උඹට බබෙක් හම්බෙන්නේ කියලා අම්මා කොහොමද දන්නේ මට බබෙක් හම්බෙන්න ඉන්නවා කියලා ඇයි බං අද උදේ චූර්ණන්ගේ මට කෝල් කරලා කිව්වා උඹලා දෙන්න නයින් මේල්ස් හොස්පිටල් එකේ ඉඳලා එළියට එනවා ඇස් දෙකටම දැක්කා කියලා හැබැයි ළමයිනේ මට සතුටුයි උඹලා දෙන්න හරිම තැන තමයි තෝරගෙන තියෙන්නේ බබාලා ලැබෙන්න ඉන්න අම්මලා හැමෝම යන්නේ ඔතෙන්ටනේ අයියෝ අම්මේ බබාලා හම්බෙන්න ඉන්න අම්මලාට යන්න හොඳම මැටර්නිටි හොස්පිටල් එක තමයි නයින් වෙල්ස් හොස්පිටල් එක ඒ වුණාට මම ප්‍රෙග්නන්ට් නැහැ මගේ යාළුවෙක්ට බබෙක් හම්බුණා අපි දෙන්න ගියද බබා බලන්න හායි යාළුවනේ ඔයාලා අනාගතයේ බබෙක් ගැන සිහිනමවනවා නම් ඔයාත් ප්‍රෙග්නන්ට් අම්මා කෙනෙක් නම් ලංකාවේ තියෙන ඒ වෙනුවෙන්ම ස්පෙෂලායිස්ඩ් හොඳම මැටර්නිටි හොස්පිටල් එක තමයි නයින් වෙල්ස් හොස්පිටල් එක මැටර්නිටි කියා සහ නියෝනැටල් කියා පිළිබඳ විශේෂිත සහ පළපුරුදු ස්ටාෆ් එකක් ඉන්න වැඩි හැකි මිලට මාතෘ බේබි ඩිලිවරි පැකේජස් තියෙන ප්‍රයිවට් ලේබර් රූම්ස් අතුරු තවත් පාසුකම් ගොඩක් තියෙන තැනක් තමයි නයින් වෙල්ස් හොස්පිටල් එක. ඒ විතරක් නෙමෙයි ඔයාගේ බේබි බම්ප් එකේ ෆොටෝ එකක් #9wellsbabybump කියලා දාලා පෝස්ට් කරලා දින ණයට 9 wells එකෙන් වටිනා giveaway එකකුත් ලැබෙනවා. ඉතින් මේවා අපිවත් කවුවා. හැබැයි බෑනෝ ඔන්න දැන් නම් ඇත්තටම දෙන්න තුන් දෙනා වෙන්නයි යන්නේ. බෑනටත් බබෙක් හම්බෙන්නේද බං?